සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ පෙම්සිතක සුවය හඳුනන්නේ නෑ. Hello cuties, welcome back to my YouTube channel. මුලින්ම කියන්න ඕන මේ vlog එක මම රෙකෝඩ් කරන්නේ නොවැම්බර් 27 උදේ. අපිට උදේ ක්ලාස් තියෙනවා කියලා ක්ලාස් නිවාඩු නිසා මම හිතුවා vlog එකක් කරනවා කියලා. ඉතින් මේ vlog එක මම දාන්නේ නැහැ කියලාත් හිතලා ඔයාලට පණිවිඩ කීපයකුත් දෙන්න තියෙන නිසායි මම මේ විදිහට vlog එක edit කරලා publish කරන්නේ. සාගරය බඳුපෙන් ආදරය දැනුමත් නුඹ කූඩු වී ඉන්නේ නෑ. ඉතින් කොහොමද ඔයාලට එළියේ හොඳටම හුලං සැරයි. අද ලංකාවේ ගොඩක් තැන්වලට වහිනවා. අද නෙවෙයි මේ දවස් ටිකේම. අද දවසේ ක්ලාස් තියෙන දවසක් මට. හැබැයි ක්ලාස් නිවාඩු දුන්නා. මොකද අයහපත් කාල ගුණය හේතුවෙන් ළමයින්ට ක්ලාස් එන්න විදියක් නැහැ. සිග්නල් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ක්ලාස් එක නිවාඩුයි අද. මම හිතුවද වැඩ ටිකක් කරනවා කියලා. මම vlog එකක් කරන්න නෙවෙයි හිටියේ. හැබැයි ක්ලාස් නිවාඩු නිසා මම හිතුවා වැඩක් කරන්න ඕනේ. vlog එකක් කරා නම් හොඳයි කියලා. එහෙම විතර තමයි මම vlog එකක් කරන්න පටන් ගත්තේ. තියනවා වැඩ ගොඩක්. මම පෙන්නන්නම් ඔයාලට. මේ ටිකම රෙකෝඩින්ග්ස් බලන්න තියනවා. මේ ටික හරි ඉවරයි. තව ටිකක් තියනවා මේ. මෙන්න මේ ටික අහන්න තියනවා. නෝට්ස් හදන්න තියනවා. වැඩ ගොඩක් තියනවා. මුලින්ම අපි ටුඩු එකක් හදාගනිමු. මොකද අද දවසේ මේ ඔක්කොම ටික මට අහලා ඉවර කරන්න බෑ කියලා මම දන්නවා. පුළුවන් ටික අපි කරමු. ශෂී අක්කා මැසේජ් එකක් දාලා තිබුණා උදේ. යාලට ගලලා තව ටිකකින් මං හිතන්නේ යාලා යයි කොහේ හරි. එයා කිව්වා ඒ පැත්තට වෙනද හැම ලොකුවට ගලන්නේ නැහැ කියලා කිව්වා. ඒනට අද WhatsApp එක හොඳටම වහිනවා. ඒ නිසා යාලට තව ටිකකින් යන්න වෙයි කතාවක් කිව්වා. එයා මැසේජ් දාලා තිබුණා ක්ලාස් එන්න විදියක් නැහැ කියලා. අපිට දැනට ලොකු වැස්සක් නැහැ. හැබැයි හුලං සැරයි. සමහරට හවස් වෙද්දි වහින්න පටන් ගනි. මම දැක්ක FB එකේ හැමතැනම පෝස්ට් ෂෙයා කරලා තියෙනවා. මේ දවස් දෙක තමයි ලංකාවේ මෑත ඉතිහාසයේ වැඩිම වර්ෂාවක් දකින්න ලැබෙන්න පුළුවන් වෙන්නේ කියලා එයාලා බලාපොරොත්තු වෙනවා කියලා. ගොඩක් පැතිවල යට වෙලා නාය යනවා. ඉතින් මට ගොඩක් මේ වැඩ මිස් වුණේ. මම නුවර ගිහින් හිටියා. ඔයාලා බලන්න ති හන්තාන බර්ඩ් පාක් එකේ vlog එක. ඒ වගේම ඔයාලට කියන්න ඕන මම channel එකට අලුත් වෙනසක් එකතු කරානේ. මම channel එකට travel part එකක් එකතු කරා. ඒක මම ඔයාලගෙන් අහලා තමයි මේ වැඩේ කරන්න ගත්තේ. ඉතින් මේක කොහොමද এডুকেෂන් වලට සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලට හිතනවා ඇති. ඉතින් මම travel vlog එකක් එක්ක ඔයාලත් එක්ක ඒ සම්බන්ධ law point share කරගන්නවා. ඔයාලා හන්තාන බර්ඩ් පාක් එකේ vlog එක බලුවා නම් දන්නවා මම ඒ සම්බන්ධ නීතිය ඔයාලත් එක්ක කතා කරනවා. මොකද්ද ඒකට සම්බන්ධ නීතිය කියලා. ඉතින් ඔයාලට ඒ දේවලුත් එතනින් ඉගෙන ගන්න පුළුවන්. හරි අපි වැඩ පටන් ගමු. රෙකෝඩින් අහන්න තියනවා. ඊට කලින් ටුඩු එක හදන්න ඕනේ. ඒක හදලා අද අපි බලමු එඩිටින් කරගන්න පුළුවන් වේද කියලා. ගුලිලා නිදා ගන්නවා හිතෙනවා ඇස්සත් එක්ක යන්නට බෑනේ. වැඩ ගොඩ ගහිලා මෙඩිට් කරන්න වෙනවා. අනිකලම ඔයාලා දන්නවද මම ගියපු දවසේ තමයි හරියටම නායි ගියේ. පස්කන්ද කඩම් වටන කඩු ගන්නාවේ එදා තමයි නායි ගියේ. ඊට පස්සේ වටින් තමයි යන්න උනේ. ඉතින් මේ දවස්වල හැමෝම පරිස්සමින් ඉන්න. ගොඩක් අනතුරු වෙනවානේ. ටුඩු එක හදමු. කියන එකේ දෙගුණයක් දෙන්න පුළුවන්. 10 වගන්තිය දෙකයි තියෙන නිසා ඒක දෙගුණයක් ලබා දෙන්න පුළුවන්. ඔන්න වගන්ති ටික 10 11 13 14 15 16 10 11 13 14 15 16. ඊළඟ අපි අතරම ගැනීම කතා කරා. ඒක යටතේ අපි කතා කළා පළවෙනියෙන්ම මොකද සංඥාවක් කියන්නේ. මොකද සංඥාවක් කියන්නේ? සංඥාවක් කියන්නේ අතරම ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැති වරද. සංඥා නොවනවක් කියන්නේ මොකද්ද? අතරම ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය වරද. සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තමයි මම දවස පටන් ගන්න පොසිටිව් විදියට. මම හිතනවා ඒක හොඳ පුරුද්දක් කියලා. මේ vlog එක රෙකෝඩ් කරද්දි මම ඉන්නේ හැපි මෝඩ් එකේ. ඒ වෙද්දි කිසිම අපත තත්ත්වයක් ලංකාවට ඇති වෙලා තිබුණේ නැහැ. වැස්සක් විතරයි තිබුණේ. අපිට ක්ලාස් නිවාඩු දුන්නේ වැස්සත් එක්ක ළමයින්ට ක්ලාස් වෙන සිග්නල් නැති නිසා. පර්සනලි මම වැස්සට හරිම ආස කෙනෙක්. හැබැයි ඒ වැස්ස
එදා හවස් වෙද්දී ඒ තරම් දරුණු විදියට බලපෑයි කියලා මමවත් ඔයාලවත් අපි කවුරුත් හිතුවේ නැහැ. අපේ ජීවිතවල වෙන්නේ අපි හිතන්නේ නැති දේවල්. ඊළඟ තත්පරේ මොනව වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මේ vlog එක edit කරද්දී මට හිතුනේම ඒ දේ. ශශීත් වහිනවා ගේ වට යට වෙලා කියලා කිව්වට අපිත් ඒක ලොකුවට හිතුවේ නැහැ. ඉතින් එයාවත් එච්චර දුරට වතුරේ කියලා හිතලා නැහැ. අනුරාධපුරයට හයියෙන් වහිනවා. ඔයාලට කොහොමද කියලා තමයි එයා ඇහුවේ. හැබැයි යාළුවා ඒක ඇතරටත් වතුර ඇවිල්ලා තිබුණා. මම ඔයාලට කිව්වනේ මේ vlog එක මම edit කරලා දාන්නේ ඔයාලට පණිවිඩ කීපයක් දෙන්න. ආපත තත්ත්වයට එක්ක මේ පාර L-level exam එක කල් ගියා. හැබැයි notes නැතුව අසරණ වෙලා ඉන්න ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් note කොක්ක කියලා FB page එකක් තියෙනවා. ඒක කරන්නේ රුසිරු කියලා ජයවර්ධනපුර කැම්පස් එකේ අපේ යාළුවෙක්. එයා නිතිවරාගෙන ඔක්කොම notes ටික හොයලා පිළිවෙලට අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට එතනින් නොබලේ notes ටික ගන්න පුළුවන්. ඒ වගේම දේශපාලන විද්‍යාව පේපර් එක මේ විදිහට තියලා ඉවරයි. හැබැයි දේශපාලන විද්‍යාව note නැතුව අසරණ වෙලා ඉන්න ළමයි ඉන්නවනම් මට message එකක් දාන්න. මම ඒ notes ටික ඔයාලට දෙන්නම්. ඒ විතරක් නෙවෙයි මේ පාරේ level exam ලියන school uniform ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවනම් දුල්හාරයට message එකක් දාන්න. එයා අපිට කිව්වා එයාට පුළුවන් විදිහට උදව් කරනවා කියලා. ඉතින් ඔන්න uniform ප්‍රශ්න වලගේ ඇඳුම් එහෙම නාස්ති වුණා නම් දුල්හාරය ඔයාලට උදව් කරයි. ඒ වගේම මගේ WhatsApp channel එක හරහා මම ඔයාලට පුළුවන් විදිහට උදව් කරනවා. අපේ YouTube පවුලෙත් ඒකට එකතු වුණා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් උදව් අවශ්‍ය උදව් කරන්න කැමති අය ඉන්නවා නම් අපේ WhatsApp channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි අපිට පුළුවන් විදිහට හැමෝටම උදව් කරමු. හබල පෙති. ඔයාල කනවාද හබල පෙති? ඔයාලටද මගේ vlog එකේ චුටි වෙනසක් පේනවා ඇති. මම මේක තියෙන තැන වෙනස් කරා. රූම් එක අස් කරන්න කියලා හිතාගෙන. හැබැයි තාම ඔක්කොම අස් කරලා ඉවර නෑ. වෙනදා ඔයාලට මතකද මේසෙ තිබ්බ මෙතන නෙවෙයි. හැබැයි දැන් චුට්ටක් වෙනස් කරලා තියෙන්නේ. මේසෙ තිබ්බ තැනට ඇඳ දාලා තියෙන්නේ. ඇඳ තිබ්බ තැනට මේසෙ අරගෙන තියෙන්නේ. ඔයාලට වෙනසක් පේනවා ඇති. හැබැයි තාම අස් කරලා ඉවර නෑ ඔක්කොම ටික. ඔයාලට පෙන්වන්න විදියක් නෑ. ආයේ ලස්සනට හදලා මම ඔයාලට පෙන්නන්නම් මේ ටික. ඔයාලට මතක ඇති කලින් මෙතන තමයි මගේ මේසෙ තිබුණේ. දැන් මම ඔයාලට කිව්වනේ මේසෙ ඇඳ තිබුණ තැනට දැම්මා. ඇඳ මේසෙ තිබුණ තැනට දැම්මා. මට ඕනුනේ රූම් එක වෙනස් කරන්න. අපේ ක්ලාස් එක අලුතෙන් පටන් ගත්තා. ඉතින් මට ඕන නම් අලුත් වෙනසක් කරන්න. කොහොමවත් මම හිතාගෙන හිටියේ 2006 අවුරුද්ද පටන් ගන්න කලින් රූම් එකේ වෙනසක් කරනවා කියලා. මම ඉස්සරත් සැනින් තැනට මාරු කරනවා. මේසෙම තියෙන තැන පාඩම් කරද්දිත් එතකොට නිකන් ඇක්ටිව් විදිහට පාඩම් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔයාලත් චුට්ටක් පාඩම් කරන්න කම්මැලි නම් එකම තැන ඉඳන් පාඩම් කරන්න කම්මැලි නම් මේසෙ වෙනස් කරලා බලන්න. එතකොට අලුත් වෙනසක්නේ පාඩම් කරන්න ආස හිතනවා. කම්මැලිකම නැති වෙනවා. මම කියනවාට කරලා බලන්නකෝ. ඔයාලා ස්ටඩි ටේබල් එක වෙනස් කරලා බලන්නකෝ. එක්ක ස්ටඩි ටේබල් එකේ තියෙන දේවල් ටික චුට්ටක් එහෙම කරන්න. නැත්නම් ස්ටඩි ටේබල් එකේ තියෙන තැන වෙනස් කරන්න. ඇත්තටම වෙනදට වඩා ඇක්ටිව් විදිහට පාඩම් කරන්න පුළුවන්. මම කියනවාට කරලා බලන්නකෝ. මටත් එහෙමයි. දැන් ළමයි පාඩම් කරන එක පැත්තකින් තියලා මට හිතෙන්න මුගුල් වෙලා නිදාගන්න. මේ දැසේ කාර් දාන්නේ නිදාගන්න හිතෙන්නේ නැත්තේ. මම නම් ප්‍රාර්ථනා කරන්නේ වැස්ස කාලේට එක්සෑම් සෙට් වෙන්න එපා. අනික මේ දවස්වල A-level උත් තියනවනේ ළමයින්ට.
ඉතින් සමහරුන්ට නම් ඉවරයි සමහරුන්ට තියනවා. ඒ ළමයි ඉතින් පව් ඇත්තටම. මොනවා කරන්නද? අපි ප්‍රාර්ථනා කරමු කාටවත් කරදරයක් වෙන්න එපා කියලා. හැමදේම හොඳට විසඳෙයි ළමයි. මම හිතුවා ඔයාලා ගොඩක් අය අහපු ප්‍රශ්නකට උත්තර දෙන්න. මම මේ ගැන කලින් ඔයාලට කියලා තියෙනවා. හැබැයි දිගින් දිගටම ඔයාලා අහන නිසා තමයි මම මේ ගැන කියන්න හිතුවේ. ඔයාලා අහලා තිබුණා ලෝ යන්න ඉංග්‍රීසි ඕනේ කොහොමද කියලා. ලෝ යන්න ඔයාලට O level English C1ක් ඕන. O level English වලට C1ක් නැත්නම් ඔයාට පුළුවන් A level English S1කින් ලෝ වලට ඇප්ලයි කරන්න. O level English වලට C1ක් හෝ A level English වලට S1ක් තමයි අපිට ඕන. ඒ වගේම අපිට කැම්පස් එකේ ඉගෙන ගන්න තියෙන මාධ්‍ය ගැන අහලා තිබුණා. අපිට කොළඹ ලෝ වල සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙකම තියෙනවා. හැබැයි පේරාදෙණිය සහ ජෆ්නා ලෝ වල අපිට තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් විතරයි. ඒකට කවුරුත් බය වෙන්න එපා. උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑනේ. අපි හැමෝටම පුළුවන්. අපි උත්සාහ කරොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. අපි එකතු වෙලා චුටි වැඩක් කරමුද? මේ තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී එක තියෙනවා. ඔයාලත් එන්න මාත් එකතු වෙලා මේක හදන්න. අපි හදමු මේක ළමයි. මේක දැන් අවුරුදු 4ක් විතර පරණයි. මං ආසම වැඩක් මේක. වැඩි වෙලා යන්නේ නැහැ. මේක හදන්න චූටි ගහක් නේ. ඔයාලට කියන්න ඕන channel එකට subscribersලා 40000 වෙන්න තව පොඩි ප්‍රමාණයක් අඩු. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. බලමු මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපිට ඒක කරගන්න පුළුවන් වේද කියලා. බලමු නේද? මේ පාර එලවල් එක්සෑම් කරන ළමයින්ට විශේෂයෙන් කියන්න ඕන ඔයාලගේ එලවල් එක්සෑම් කල් ගියා. රටේ තියෙන තත්ත්වයක් එක්ක ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ තමයි. ඒත් ඔයාලා හිත ශක්තිමත් කරන් අමාරුවෙන් හරි පාඩම් කරන්න පටන් ගන්න. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි. ඔතන තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන්නේ. දැන් ඉඳන් පටන් ගන්න. කාලය රන් හා සමානයි. මේකට බල්බ් වලක් ගේන්න ඕන නැත්නම් මේක සම්පූර්ණ නැහැ. We could leave the Christmas lights up till January. This is our place. We make the rules. And there's dazzling haze, mysterious with about you, dear. Have I known you in 20 seconds, 20 years? Can I go where you are? Can we always be this close forever? ඉතින් මේ විදිහට තමයි එදා උදේවරුව ගෙවුනේ. හවස් වෙද්දී නම් අහන්න ලැබුණේ ඒ තරම් හොඳ දේවල් නෙවෙයි. පුළුවන් විදිහට වචනකින් හරි හැමෝටම උදව් කරගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න කියලා තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඒ වගේම මම කැම්පස් එකේ කියලා හිතලා ගොඩක් අය මට කතා කළා. මං ගැන හොයලා බැලුවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මගේ පුංචි ළමයෝ අතට මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.